හිසකෙස් කැළවී යාම. එහෙම නැත්නම් hair falling කියන්නේ සුලභව මම මුහුණ දෙන ප්‍රශ්නයක්. මේකට ප්‍රධාන වශයෙන්ම work and studies designer stress එක බලපානවා. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මේ තත්ත්වය මග අරව ගන්න මම follow කරන mandatory tips කිහිපයක්. පළවෙනිම දේ තමයි trimming. මම මාස 5කට සැරයක් වගේ hair cut එකක්, ඒ වගේම අග පළතු වෙච්ච හිසකෙස් මේ විදියට කපලා ඉවත් කරනවා. ඊළඟට හැම hair wash එකකටම කලින් hair oil apply කරනවා. මම මේකට පාවිච්චි කරන්නේ Cleara Rosemary Castor Scalp and Hair Strengthening Oil එක. ස්පෙෂලි ඩිසයින් කරලා තියෙන්නේ ශක්තිමත් නිරෝගී හිසකෙස් පවත්වා ගැනීමට වගේම dry scalp split ends care treatment එකක් විදිහට. මේකේ තියෙන රෝස්මෙරි සහ පෙපර්මයින්ට් ඔයිල් නිසා හිස් කබලේ රුධිර ගමනාගමනය වේගවත් කරලා hair growth එකට උදව් වෙනවා. ඒ වගේමයි castor oil සාරය මගින් කෙස් ගස් ඝනකම වැඩි කරලා කොණ්ඩේ කැඩෙන එක සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. වැදගත්ම දේ මේක 100%ක්ම ස්වාභාවික නිෂ්පාදනයක් වීම. හිස් කබලට හොඳින් උරාගෙන කොණ්ඩේට අවශ්‍ය නියම පෝෂණය ලබා දෙනවා. ඉතින් මම මේක ඇප්ලයි කරලා පැය 2ක් විතර ඉඳලා තමයි hair wash එකකට යන්නේ. අනික තමයි proper dyeing methods. කොණ්ඩේ wash කළාට පස්සේ තදින් නතුල්ලන්නේ නැතුව මෘදු තුවාලකින් හෙමින් තෙත මාත්තු කරන්න. කිසිම වෙලාවක තෙත පිටින් නම් කොණ්ඩේ පීරන්න එපා. මොකද ඒ වෙලාවට තමයි කෙස් ගස් වැඩියෙන්ම කැඩෙන්නේ. සති කිහිපයක සත්කාරයෙන් පස්සේ මගේ කොණ්ඩේ දැන් නිරෝගී වගේම හරිම ශක්තිමත්. හිස් කබලේ වියලි ගතිය මගහරවලා අග පළතු වීම නැති කරලා හිස කෙස් හොඳින් පෝෂණය කරන ගමන්ම කොණ්ඩේ දික් වෙන්නත් මේ Cleara Rosemary Castor Scalp and Hair Strengthening Oil එක උදව් වෙනවා. ඕනම hair type එකකට වගේම chemically treated hair තියෙන අයටත් මේ oil එකෙන් මට වගේම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.